යාළුවනි, ඕගොල්ලෝ දන්නවද? දවස් 29 දී අපව විනාශ කරන්න එන මේ රාක්ෂයා ගැන. යාළුවනේ මේ රාක්ෂයා නම අපෝපියස්. යාළුවනේ මේක උල්කාපාතයේ කොහොත ඔයගොල්ලෝ විශ්වාස කරනවද? යාළුවනේ මේක අපේ පෘථිවි කක්ෂයට ආසන්නයෙන් යන උල්කාපාතයක්. මේක අපේ පෘථිවිය වදින්න 2.0 ගානක පරතරයක් තියෙනවා. මේ කියන්නේ අවදානමක් තියෙනවා. ඒවලට හැබැයි මේක පොඩි ගානක් කියලා පෙනේ. ඒත් යාළුවනේ මේක විද්‍යාවෙන් ගත්තොත් මේක මහා විශාල ගානක්. මොකද යාළුවනේ මේ පොඩි කක්ෂ වෙනස් වීමකින් පවා මේක අපේ පෘථිවියට එන්න පුළුවන්. කක්ෂ වෙනස් වීමක් කියන්නේ යාළුවනේ මේකට මොකක් හරි කල් කෑල්ලක් නැත්නම් රොකට් කෑල්ලක් චන්ද්‍රිකා කෑල්ලක් වෙදිලා මේක කක්ෂය වෙනස් වුණත් අපේ පෘථිවියට වෙන කක්ෂය වෙනස් වුණා අපේ පෘථිවිය විනාශයි. මොකද යාළුවනේ මේක විශාලත්වය ගැන බලන්න කොච්චර විශාලද කියලා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේනද මේක අඩි 1213ක් විශාලයි. ඉතින් යාළුවනේ මේ තියෙන විද්‍යාඥකින් මේ අපෝපියස් වලින් ගත්ත ඡායාරූප ඔයගොල්ලෝ පේනද මේක කක්ෂය වෙනස්. ඒත් තමයි අපිට කියන්නේ සුබ ආරංචියක් තියෙනවා. මොකද මේක බැලුලක් හරි කක්ෂය වෙනස් වුණොත් රොකට් එකක මගින් ඒක කක්ෂය වෙනස් වෙන තැනකට පෘථිවියෙන් බැහැර කක්ෂයකට යන්න පුළුවන්. මේ චන්ද්‍රිකාචා පේනවානේ නෑ චන්ද්‍රිකාකින් වෙනස් වෙන පැත්තකට හරවනවා.